රයිට් බලන්න 2016 A-level MCQ 2 බලන්න එක්තරා දිග මිනුම් මක ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩුවෙන් තබාගත යුතු ඇත. මිනුපකරණය නිසා ඇතිවන දෝෂය 1 මිලිමීටර් නම් මැනිය යුතු දිග. අපි දන්නවා ප්‍රතිශත දෝෂය භාගික දෝෂය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළාම තමයි මෙතනදී ප්‍රතිශත දෝෂය. මට්ටක් ගල කියන්නේ ප්‍රතිශත දෝෂය කියන්නේ මොකක්ද කියලා ප්‍රතිශත දෝෂය සමානයි කවුද? තකලා තුසන් බලන්න ප්‍රතිශත දෝෂය සමානයි කවුද? දෝෂය බෙදීම මිනුම වැඩි කිරීම 100. නැත්නම් මිනුම දෝෂය ලෙස ගොඩක් වෙලාවට අපි ගන්න මෙතනදී දෝෂයේ ප්‍රමාණය විදියට ගොඩක් ඒවාදී දෝෂයේ ප්‍රමාණය විදියට කුඩාම මිනුම ගන්න. වැඩි කිරීම මෙතනදී අදාළ මිනුම නැත්නම් පාට අංකය වැඩි කිරීම 100 විදියට ගන්නවා. මේක මාත් එක ලියමින් මතක් කරගමු. රයිට්? තර දෝෂය. තර දෝෂය ලෙස මෙතන තියෙන්නේ අර්ධ උපකරණය නිසා ඇතිවන දෝෂය 1 මිලිමීටර්. මම මිනුම මොනවාරි x කියලා ගත්තොත් මෙතනදී කීයද 100යි. එතකොට මේක 101ක දෝෂයක් පවත්වා ගන්න ඕනි. එහෙනම් x ගත්තොත් එහෙම මේ පැත්තට 1 මිලිමීටර් 100න් ගුණ වෙනකොට මිලිමීටර් 100යි. එතකොට මිලිමීටර් 100 උත්තරයක් නැහැනේ. එහෙනම් මෙතන මිලි ඔක්කොම සෙන්ටිමීටර් මිලිමීටර් තියෙනවා. එහෙනම් මෙතන x කියන එක 10යි සෙන්ටිමීටර්. එහෙනම් මෙතනදී ඇත්තටම අඩුම ගානේ වෙන්න ඕනේ මිලිමීටර් 100 නැත්නම් සෙන්ටිමීටර් 10ක් වුණොත් තමයි එතනදී ප්‍රතිශත දෝෂය 101කට මට්ටමට තියාගන්න පුළුවන්. එකකට වඩා වැඩි වෙන්න නම් අපි දන්නවා මිනුමේ ප්‍රමාණය වැඩි වෙන්න භාගික දෝෂය අඩුවීම සිදු වෙනවා. එහෙනම් මෙතනදී මිලිමීටර් 10ට වඩා මොනවද වැඩි වෙන්න ඕනේ කියන එක. එතකොට ප්‍රතිශත දෝෂය නිතර අහන ඒවානේ ව්‍යුහගතවල අහනවා. ආදී දේවල් වල ප්‍රතිශත දෝෂය සමානයි දෝෂය බෙදීම මිනුම වැඩි කිරීම 100. දෝෂය ලෙස ගොඩක් වෙලාට අපි ගන්නෙ කුඩාම මිනුම. රයිට්? අපි දන්නවා මිනුමේ ප්‍රමාණය වැඩි කිරීමෙන් අර්ධ ප්‍රතිශත දෝෂය අඩු කරන්න පුළුවන්. මිනුපකරණයක නම් කුඩාම මිනුම තවත් කුඩාම කිරීම තුලින් ප්‍රතිශත දෝෂය නැත්නම් භාගික දෝෂය අඩු කරගන්න පුළුවන්. අර භාගික දෝෂය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළාම ප්‍රතිශත දෝෂය ලැබෙනවා. percentage error එක ලැබෙනවා. රයිට්? ඕකේ. එතකොට උත්තරේ 3 විදියට නිවැරදිව ගන්න. රයිට්? වැඩේට අවංකව මාර විදියට මේ මොහොත තුල හොඳට ඉඳමින් කලබලේ හදිස්සි ඉන්න එපා. හැම වෙලාවම මේ මොහොතේ ඉන්න. මේ මොහොතේ ඉඳලා මාත් එක්ක වැඩ කරගෙන යන්න. රයිට්. ප්‍රශ්න අංක 4. බලන්න u නලයක මේකම කියවන්න. කවුරු හරි ටියුට් එක නාග නැත්නම් ස්ක්‍රීන් එකෙන් ටක් ගාලා කියවන්න පුළුවන්. රයිට්? u නලයක බාහු දෙකේ ඇති ද්‍රව කඳන් දෙකේ සන්තුලනය වන උසවල් පිළිවෙලින් උසවල් සෙන්ටිමීටර් 5කට වඩා වැඩි අගයක පවත්වා ගනු ලබනවලු. එම උසවල් මීටර් කෝදුවෙන් මැනුණු ලබයි නම් පරීක්ෂණාගාරයේදී ලබා ගන්නා ද්‍රව කඳන් වල උසේ මිනුම් වල ප්‍රතිශත දෝෂය 5ට වඩා වැඩි අගයක පවත්වා ගන්න ඕනේ සන්තුලනය වන උසවල් අර ද්‍රව කඳන් දෙකේ සන්තුලනය වන උසවල්. ඒ කියන්නේ අපි සන්තුලනය වන උසවල් අර මොකද්ද? අතුරු මුණතේ ඉඳලා මෙතන ගත්තොත් දැන් u නලයක් අපි නිකමට මම ඇන්දොත් හරි. එතකොට අපි දන්නවා u නලයක මේ සාමාන්‍යයෙන් භාගික දෝෂය අඩු කරගන්න ඒ ද්‍රව කඳන් අපි සැලකිතු මට්ටමක මෙතන පවත්වා ගන්නවා. අපි මේකට මෙහෙම ජලය දාලා තිබුණොත් මේකට අනිත් එකේ අපි පොල් තෙල් දාලා තිබුණොත් මේ වගේ අනිත් බාහුවේ රයිට් ඔය වගේ ද්‍රව දෙක තියෙනවානේ. මේ ද්‍රව කඳන් වල උසවල් ගන්නකොට මේ අතුරු මූණත මෙතනනේ. මේ වගේ අතුරු මූණත මෙතන. හැම විටම අතුරු මූණතේ ඉඳලා උසවල් තමයි අපිට වැදගත් වෙන්නේ අතුරු මූණත. දැන් මේකත් එක පොඩි දේවල් මතක් කරනවා. ඉතින් මේක තමයි අපි ගන්නකොට මෙතන H තෙල් නම් ද්‍රවය නම් මෙතන HW කියලා සාමාන්‍යයෙන් ගන්න. එතකොට මම මේ නිකන් මතක් කළේ මෙතනදී ρO මෙතනදී ρW මාත් එක මේවා ලිව්වට කමක් නැහැ අඳිමින්ටක් ගාලා. ඒතර අපි පොඩි ඒක විතරක් නෙවෙයි නිකන් අදාළ මතක් කරගෙන යනවා පොදුවේ. ඒතර නිදාස් අතින් පට ගාලා ලියමින් කරන්න ඕන. මාර වේගෙන් කරන්න ඕනේ. ඒතර තමයි මේ ගැම්ම ඇති වෙලා එන්නේ. රයිට්. එතකොට රෝ දැන් මේ උසවල් දැන් අපි නිකමට මේ මතක් කළේ. එතකොට මේ වගේ වෙලාවක මෙහෙම ගන්නකොට මේ ලක්ෂය මම මෙතන A නම් මේ ලක්ෂය B නම් උඩින් පීඩනය වායුගෝලීය පීඩනය මෙහෙන් වායුගෝලීය පීඩනය නම් නිකමට මම මේ ප්‍රශ්නට අදාළව නෙමෙයි වටපිටාව කොට යන්නේ.
අඩුම ගානේ මේ උසවල් සෙන්ටිමීටර් 5කට වඩා තියාගන්න ඕනි කියන එක. ඉතින් මෙතන ගත්තොත් ඕගොල්ලෝ දැන් හදලානේ තියෙන්නේ. ඒක නිසා මෙතනදී කතා කරගෙන යනවා. එතකොට අපි දන්නවා මෙතනදී ප්‍රතිශත දෝෂය අහන්නේ. එහෙනම් මෙතන විදියට ප්‍රතිශත දෝෂය මීටර රූලෙන් මයින්නවා නම් කුඩාම මිනුම 1 මිලිමීටර කියලානේ කියන්නේ. නේ? සෙන්ටිමීටර් 5කට වඩා 5යි කියලා කියන්නේ මිලිමීටර මිනුම මිලිමීටර වලින් ගත්තොත් 50යි. වැඩි කිරීම කීයද? මෙතනදී 100 ප්‍රතිශතයක් විදියට. ඒ නිසා මෙතන පැහැදිලි 2%ක ප්‍රතිශත දෝෂයක් තමයි තියෙන්නේ. එහෙනම් 5කට වඩා වැඩි වෙනවා නම් 2%කට වඩා වැඩි වෙනවද දෝෂය 2කට වඩා අඩු වෙනවද? දැන් අඩුම ගානේ සෙන්ටිමීටර් 5ක් තිබුණොත් තමයි දෝෂය 2 වෙන්නේ. 5කට වඩා වැඩි අගයකනේ පවත්වා ගන්නවා කියන්නේ. එහෙනම් 5කට වඩා වැඩි අගයක පවත්වා ගන්නවා නම් අනිවාර්යෙන් දෝෂය 2%කට වඩා අඩු වෙනවා. මොකද 5 වුණොත් තමයි 2%ක දෝෂය එන්නේ. එහෙනම් 5ක එතනදී පරිස්සමෙන් ගන්න මිනුමේ ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රතිශත දෝෂය අඩු වෙනවා.